විතර තියෙනවා. සමහර ඒවා තියෙනවා. ඔක කොලයක් මලකුන් නෙවෙයි. ව්‍යාජ කොලයක් සමනල්ලු රවට්ටන්න තමයි තියෙන්නේ කොලේ. මල වෙනයි ඔකේ. මල රතු පාට තැඹිලි පාටයි පොඩි මලක්. ඔකට නමක් කිව්වා අර දෙමළ මිනිස්සෙක් මට නම කිව්වා නම මතකයි. හෙමින් තෙල් තාච්චි තියන්න. හෙමින් තෙල් තාච්චි තියන්න. සාන් කොලේ ඇකිලුණානේ කොල්ලේ. සගෝ කොලේ ඇති දෙන්න බෑ. පපඩම් වලට වැඩිය රහයි තමයි. ඔකට පපඩම් ගහ කියලා කියනවා. ඒකට ඔකට සිංහල නමක් ලස්සන කියනවා. කොලේ නැට්ටත් කැඩෙන්නේ නැති වෙන්න කඩා ගන්න ඕන. හොඳට ඔබල ගන්න හොඳට ගාන්න ෂේප් එක. එමෙිට කොලේ තියන්න කොල්ල. හරි කොලේ ගාන්න තියන්න ඕන. සුක්මල් කාලේ බලන්න. ඔව් තෙල් ලාවුණා නැහැ තෙල්. පපඩම් කොලේ. තෙල් උට්ටටි ඔක්කොම. ඔව්. කාලේ බලන්න. ඌ හැමදාම කියලා දෙන්නේ අපිට කායෙන් හරි ඉගෙන ගන්න දෙයක් තමයි අපි කියලා දෙන්නේ. හයි. හයි කියන්නේ දැන් කාපුවා ඊට මේක බැදගම. මේ කොලේ එහෙමම තියෙනවා. කොලේ නැට්ට කඩනවායි කිය. දැන් කොලේ නැට්ට තියෙන්න ඕන. කන කවුරේ? අපේ කැලෑ පපඩම් බැදුම ගැන ගොඩක් අයගේ අවධානය යොමු වෙලා තියෙනවා. ඌරෝ නෙමෙයි අලිත් ඇති මේ කිය. මුස්සැන්ද කියලත් ගැමියෝ හඳුන්වනවා. ඒ වගේම වෙල්බුත්සරණ කියලත් හඳුන්වනවා. කොහොමවත් මේ ශාකයේ විද්‍යාත්මක නාමයේ මුස්සැන්ඩාස් කියන එක තමයි මං හිතන්නේ. මුස් ඇන්ද කියලා අපේ කට්ටිය විවහාරය කරලා තියෙන්නේ. කොහොමවත් මේ ශාකයේ මේ කොළ සුදු පැහැති කොළ තමයි මේ විදිහට බැදුමට යොදා ගන්න. ඉතින් මීට සමාන 23 ශාකක් තියෙනවා. ඒව නම් ආහාරයට ගන්න පුළුවන්ද කියන එක මට කියන්න බෑ. කොහොමවත් අපේ රටේ තිත් කලාපයේ තමයි මේ ශාකයේ බහුලව වැඩෙන්නේ. ඉතින් මේ ශාකයේ මල කොටස කියලා ඇතැම් අය හඳුන්වනවා. මේ සුදු පාට පත්‍ර නෑ. මල බොහොම පැහැදිලිව මේ පේන්න තියෙනවා. තැඹිලි පැහැයෙන් යුක්ත චෝටි මලක් තියෙන. ඉතින් මේ සෝභා දහම් විසින් මේ ශාකයේ පරාගවාහකයන් ආකර්ෂණය කරගන්න තමයි මේ වගේ සුදු පැහැති මණි පත්‍ර දීලා තියෙන්නේ. කොහොමවත් මේක පපඩම් වලට වැඩිය රසවත් බැදුමක්. ඉතින් අපේ ගෙවල් වල අම්මලා කොකිස් හදන්න ගන්න මිශ්‍රණය වගේ මිශ්‍රණයක දවටලා මේක බැද ගන්න පුළුවන්. ඒ වගේම මේ ශාකයේ සියලුම කොටස් ආයුර්වේදික වෙදකමේදී භාවිතා වෙනවා කියලා ඇතම් සංග්‍රහවල ආයුර්වේද සංග්‍රහවල සටහන් වෙලා තිනවා. කොහොම වුණත් මේක රසවත් බැදුමක් විදිහට සකස් කරගන්න පුළුවන්. කොළ ටිකක් කඩාගෙන ඔය සුදු කොලේ විතරනේ බදින්නේ. සුදු කොලේ විතරයි බදින්නේ. අර කොලයක් දානකො ওই කොලේට කියන නම මතකයි මට. කොලාමයි. ඔය කොලේ පෙන්නලා දානවා ඊ. නැත්තම් කොල කියලා හොඳ රවුම් කොලයක් හොඳ කොලයක් ගන්න. අයි කොලේ ගත්තත් එක. සමනල් විතර තියෙනවා. සමහර ඒවා තියෙනවා. ඔක කොලයක් මලකුන් නෙවෙයි. ව්‍යාජ කොලයක් සමනල්ලු රවට්ටන්න තමයි තියෙන්නේ කොලේ. මල වෙනයි ඔකේ. මල රතු පාට තැඹිලි පාටයි පොඩි මලක්. ඔකට නමක් කිව්වා අර දෙමළ මිනිස්සෙක් මට නම කිව්වා නම මතකයි. හෙමින් තෙල් තාච්චි තියන්න. හෙමින් තෙල් තාච්චි තියන්න. සාන් කොලේ ඇකිලුණානේ කොල්ලේ. පාත්‍රේ පෙඟෙනවා. මේක හිතන්න එපා. උඹන් ඇති ඔය. නෑ ටිකක් දාමු. බන්න එපා. කොලේ ඇකිලෙන්නේ නැති වෙන්න දාන්න ඕනේ. කොලේ මහත්තු පෙරලනකො තෙල් හැන්දකොයි. ගන්න මුට්ටි. නෑ දැන්. හිමීට අනිත් පැත්තට. බලමු බිස්කට් කුඩ දාලා රහ අර විදිහට රහ කිය. බිස්කට් කුඩ දාපුවා. මේ කොලේ නම් අය හදන්න බෑ ඒක නෑ. කරවේ. ගන්න තියෙන ගන්න. යරම් බලන්න මොකද තත්ති කියලා. උතන ගාර කැලේ ගහේ ඇති වෙනකන් තියෙනවා. ගන්න ලුණු ඇති. ලුණු ගම්මිරි හොඳට තියෙන්න ඕනේ ඉස්කෝතු කුඩු යාන් අර කාත කුච්ච ගත්තා. වහිනවා යකෝ. කරදිනවා කිය. වහින්නේ. එස්තෝ ටෙන්ට් එක ගහලා තියෙන්නේ. වතුර ගියාම්ද? දෙකෙන්ම ගන්න. ඒ උඹල් ලිපාවස්සත් දෙක. භාගයක් දාන්න හරියට කරලා. ඈ හරි. හරි දෙපැත්ත ගන්න කවුරුත් කෙනෙක් තමන්ද. ඒක තමයි කලින් කිව්වේ මං කියන්න කියලා. සුදුරුනේ කරකර ගන්න ඕන. භාගයක් වටන බාන අරකට දාලා කලවම් කරමු. අරකට දාලා කරකර. මේ ලුණු මේ අර බලන්න මේ සුදු ලුණු එක මේකේ කවරම් කරා හරි බෑ. මේකට දාලා හද. දැන් ඇති බත් එක්ක කර වෙනවා බං. තාච්චි තියෙන්නේ මේක ගහන්න. පිළිපේස් කියන දැම්මම නම් පිළිපේස් එක දැම්මම බත් එක රතු වෙනවා ඒ වෙලාවට දාන්න. රතු වෙනවා ලස්සන. ඉතින් එකට පියාගෙන තව බත් එක්ක. බත් එක මේකට දාලා අර දෙක මේකට දාන්න. හරි කරන්න කියනවලු. ඔව් එතකොට තමයි අලහ.
ආ අයින නෙවෙයි. ඔය දාලා ගන්න කෑ. මට බෑ බත් එක හිටු වෙන්න ඕන. ඉන්දර දාකේ දර දිනවා යස් ලාභයි කියන්නේ ඔන්න ඕකයි. සෝස් ටිකක් දාමුද බත් එක? බත් වලට සෝස් දාන්න එපා දැන් සෝයා සෝස් ටිකක් ඕන නම් අල්ලන්න. සෝස් ඔය ඕක තියෙනවා චුට්ටක් බොහොම ටිකක් පල්ලා ඔක්කොම දාලා ඔයාලා ඕනවට වැඩිය දැම්මොත් රහනේ ආ එතන ගම්මිරිස් මේ බලන්න ඒ ගම්මිරිස් කුඩුත් තිබ්බා මේ බලන්න ඇති සාදික්කක් තිබ්බෝ සාදික්ක චුට්ට මේ සාදික්ක එක බින්ගක් දාන්න වැටුන්නේ සුදුලුණු දිටි කාලයකට දාන්න වැලි දානවත් දන්නේ වැලි දාන්න එපා වැලි චුට්ටක් හරි තියෙනවා අනිවාර්යෙන් අදට මට එඬනවා අනිය හැට බෝ සෝලාක එළියනකන් ඔහොම ඔලිය ගහන්න ඊට පස්සේ ටිකක් අර හයියට දැනෙන්න බෙද ගන්න හැන්දට දැනෙනවා හයියෝ ඕක තව මාඩි පපටන් වගේ ගොඩක් කළු වෙන්න බෙද ගන්න එපා තිත්තර හයිය තිත්තර හයි ගොඩක් කළු වෙන්න බැද්දොත් ටෙන්ට් එක ගෙනාව වෙලාව දැන් මැරෙයි මේකක් දාන්නද දාන්න කැලෑ කොළ දඩ මස් කෑවා කියලා හිතයි මට නම් මස් තියෙන පැත්තේ පෑ අනිත් පැත්තේ මං කන්නේ මේ කොළ ටිකක් තියෙන ගහේ මං කන්නේ චිකන් චිකන් නැලවි බලන්න රහ අවුලන්නේ නැහනේ නෑ සුපිරිය කැලෑ බත් රහ තමයි